තිලක අමාමෑණී සුගත තථාගත අරහත් සිරිමෝ මඩලින් දේශනා කොට වදාළා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ධර්ම දානය පිණිස ගෙනෙන දහම් පණිවිඩයයි මේ. පළමුව මේ පුණ්‍යවන්ත පසළොස්වක පුන් පොහොය දිනේ ඔබ සැමට බොහෝ කුසල් ඉපදේවායි ආශිර්වාද කරනවා. ඒ උත්තම තෙරුවන් වැඳ නමස්කාර කර සත්පුරුෂ ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අත උතුම් ධර්ම දානය කරන්නේ උපාසකවරුන් විසින් නොකළ යුතු වෙළඳාම් පහක් පිළිබඳවයි. ඔබ හැමදෙනාම දන්නවා භාග්‍යවත් සිරිමෝ මඩලින් දේශනා කොට වදාලා උපාසකවරුන් විසින් මෙන්න මේ වෙළඳාම් පහ නොකළ යුතුයි කියලා. අපි බලමු මේ මොකක්ද කියලා. පංචමානි භික්කවේ වනිජ්ජානි උපාසකේන අකරණියානි කතමානි පංච සත්ත වනිජ්ජා සත්ත වනිජ්ජා මාංශ වනිජ්ජා මච්ච වනිජ්ජා විස වනිජ්ජා ඉමානිකෝ භික්කවේ පංච වනිජ්ජානි උපාසකේන අකරණියානි. ඉතින් මේකේ අදහස වෙන්නේ මහණෙනි වෙළඳාම් පහක් උපාසකයා විසින් නොකළ යුතු වෙනවා. ඒ පහ කුමක්ද කියලා කියනවා නම් ආයුත වෙළඳාම, වහල් වෙළඳාම, මස් වෙළඳාම, මත්පැන් වෙළඳාම, විෂ වෙළඳාම. මෙන්න මේ වෙළඳාම් පහ මහණෙනි උපාසකයා විසින් නොකළ යුතු වෙනවා. ඉතින් සත්පුරුෂෝපත් ජීවනෝපාය පිණිස මෙන්න මේ වෙළඳාම් කරනවා නම් උපාසකත්වයට ඒක නොගැලපෙන නිසා වහා මේන් අත මිදී Tamanට ගැලපෙන වෙළඳාමක් ජීවනෝපාය විදිහට සකස් කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ වෙළඳාම් අපි නොකළ යුතුයි. මේවට අපිට පව් පිරෙනවා. ඒ නිසා තමයි නොකළ යුතුයි කියලා කියන්නේ. සත්පුරුෂෝ ඔබ මෙවන් වෙළඳාම් වලින් වළකී ඔබගේ ජීවනෝපාය බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ආකාරයටම සකසා ගන්න කියලා මේ දහම් පණිවිඩයෙන් ඔබව දැනුවත් කරනවා. සත්පුරුෂෝ ඔබ වෙත ගෙන ආපු දහම් පණිවිඩය මෙතන නිමා කරනවා. ඔබට පුණ්‍යවන්ත පොහොය දවසක් වේවා. මෙම උතුම් ධර්ම දාණයෙන් රැස් කළ පින් පරලෝකසපත් ආදරණීය පියාණන් ඇතුළු සංසාරගත ඥාතීන්ට සියලු ලෝක සත්වයන්ට මෙත් සිතින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. මේ පින් බලෙන් මටද මේ භවයේදීම වහ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා. හැම දිනාටම පුණ්‍යවන්ත පින්බර පොහොය දවසක් ප්‍රාර්ථනා කරමි.